ආයිබෝවන්. ඉතින් කොහොමද මගේ යාළුවනේ? මං අද අලුත් වීඩියෝ එකක් අරන් ආවා මගේ ඵලදාව ඔයාලට පෙන්නන්න ඕන නිසා. ගෙවතු වගාවෙන් මං ගත්ත ඵලදාවෙන් මං හදන රසම රස කෑම පෙන්නන්න. ඉතින් බලන්නකෝ මගේ මේ මිරිස් ගස්වල තියෙන ඵලදාව කොච්චර සරුවට හැදිලාද කියලා. කොච්චි, සුදු කොච්චි, නයි මිරිස් වගේ දේවල් හොඳට හැදිලා තියෙනවා. මට ඉතින් ඔයාලට පෙන්නන්නම හිතුණා. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක විශේෂයෙන් කරන්නේ නිකාම්ම ගෙවල් වලට වෙලා කාලය කාදමන අය ගොඩක් ඉන්නවනේ. ෆෝන් එක ඔබනවා, එහෙම නැත්නම් නිදා ගන්නවා, ටීවී බලනවා වගේ දේවල්. ඒ වගේ දේවල් කරන්නේ නැතුව වෙලාවක් තියෙන, විවේකයක් තියෙන හැම වෙලාවකම අපි මොනවා හරි දෙයක් හිතවන්න පුරුදු වුණොත් ඒක හිතටත් මාර සතුටක්, ඒ වගේම මානසික සුවයක් ලැබෙනවා. ඒ වගේම ආර්ථික වාසියකුත් ලැබෙනවා අපි ගෘහණියක් විදිහට ගෙදර ඉන්නකොට. ඉතින් මගේ මේ තියෙන්නේ කාමරංග පැළයක්, ගොට්ටුකොළ, කාමරංග, ගෙඩි මේ තියෙන කොළගෝවා කියන වර්ගය. ඊට පස්සේ නයි මිරිස්, කොච්චි, සුදු කොච්චි, ඒ වගේ දේවල්. මගේ ගොඩාක් ඵලදාව මේ දැන් ඉවර වෙලා තියෙන්නේ. ඵලදාව නෙලලා ඊට පස්සේ ගස් නැරිලා ඒ වගේ ඉතුරු වෙලා තියෙන ටික තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. බෝංචි, තක්කාලි, මාළු මිරිස් වගේ දේවල් ඒව කඩලා ඵලදාව දීලා ඉවරයි දැන්. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මේ දේවල් බලලා පොඩිම හරි ආදර්ශයක් අරගන්න. ඉතින් මේ තියෙන චූටි බටු කරවිල කියන වර්ගයේ එක කරවිල කරලක් හැදලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ කරපිංච ගහ. ඒකත් දැන් සෑහෙන්න ලොකුයි. බලන්නකො කරපිංච ගහ ලස්සනට හැදලා තියෙන විදිහ. මට මාරම සතුටුයි. මොකද මම ගලක් උඩ තමයි පස් පුරවලා හදලා තියෙන්නේ. මැස්සක් ගහලා එළවලු හදලා තියෙන්නේ. මැසි ගහලා උඩක තියලා. මොකද අපිට සත්තුන්ගෙන් කරදරයිනේ. මේ තියෙන්නේ පෝච්චි එක පැෂන් ෆෘට් වල. ඒකත් හොඳට හැදීගෙන යනවා. ආයේ පෝච්චි එක කියලා නැහැ. මම හදලා උඩට වැල යවන්න හදන්නේ. ඉතින් මේ තියෙන ලොකු ගලක් එහා පැත්තේ. ඒ ගලේ පහලින් පස් පුරවලා තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් ඉඩ පහඩ ගොඩක් නැහැ. සත්තුන්ගෙන් කරදර තියෙනවා. ඒ නිසා මේ බෑග් වල, පෝච්චි වල හදලා මැස්සක් උඩ තමයි මම තියලා තියෙන්නේ. මේ තියෙන නයි මිරිස් ගොඩාක් මම මේ වගේ කරල් කැඩුවා. මේ අවු මිරිස් ගස් දෙකයි තියෙන්නේ. ඒකිනුත් ගොඩාක් ඵලදාව නෙලා ගත්තා. පොඩි පැකට් දෙකක හදලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ නීවිතිය වතුර බෝතල් කපලා ඒ වගේ හදලා තියෙන්නේ. මේවත් දෙපාරක් තුන් පාරක්ම ඵලදාව නෙලා ගත්තා. බටු නම් ගොඩක් බටු හදලා තිබුණා. ඔක්කොම මැරුණා. ක්‍රමි හානි වැඩි වෙලා එක ගහක ඕන්න දැන් ඵලදාව දීලා තියෙනවා. ඒකත් මට දකින්නකොට හරිම ආසයි. ඉතින් පුදුම ආසාවක් ඇති වෙන්නේ. ඉතින් මම මේ මගේ ඵලදාවෙන් අද රසම රස ලුණු මිරිසක් හදලා රොටියක් හදලා කෑවා. ඉතින් මම ඔයාලට ඒකත් අරගෙන ආවා. ඒ කියන්නේ ආසාවටම මගේ අත්දැකින් හදලා මගේ අත්දැකින් නෙලපු ඵලදාව තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඒවා නයි මිරිස්, රතු ලුණු, බීලුණු, එතකොට තක්කාලි, ඊට පස්සේ මිරිස් කුඩු, ගා මිරිස් කුඩු, ලුණු ටිකක් දාලා, දෙහි ටිකක් දාලා රස ලුණු මිරිස් එකක් හදාගෙන රොටි ගෙඩියක් හදාගෙන කෑවා. ඉතින් බලන්න කොච්චර සතුටුයිද කියලා නේ තමන්ගේ අතින්ම හදලා කනකොට. ඉතින් හරිම රසයි මේ ලුණු මිරිස් එක. ඔයාලත් හදලා බලන්නකෝ. ඉතින් යාළුවනේ මම පොලොස් වෑංජනයක් හැදුවා. ඒකත් මම හැදුවේ මිරිස් 3-5 කහ කුරුඳු කියන 4 වර්ගය දාලා තියෙන දැන් මේකට. මට ඔයාලට පෙන්නන්න බැරුණා. ඒක වීඩියෝ කරන්න බැරි වුණා ළමයිනේ. ඒ ටික දාලා ඊට පස්සේ කරඳ මුංගු, කරාඹු නැටි, එනසහල්, ගම්මිරිස්, වසාවාසි, සූදුරු, මහදුරු, කොත්තමල්ලි ඒ ටික හොඳට කබල බැද ගන්න ඕනේ. හොඳට කබල බැදලා වංගෙඩියට දාලා කොටාගෙන අපි ඒකත් මේ පොලොස් එකට දාගන්න ඕන. ඊට පස්සේ වතුර ටිකක් දාලා තවත් රහසක් තියෙනවා කියන්න. අපි දාන්න ඕන අමු පොල් තෙල් ටිකක්. අමුවෙන් මේ කියන්නේ කරදවන්නේ නැතුව අමු පොල් තෙල් ටිකක් දානවා. ඊට පස්සේ ලුණු ගෙඩියක්, අවු මිරිස් ටිකක්, රාම්පේ, කරපිංච, සුදු ලුණු, බීලුණු, ඉඟුරු වගේ දේවල් ඒ ටිකත් අපි දාගන්න ඕන. ඊට පස්සේ වතුර ටිකක් දාගන්න ඕනේ. උළු හාල් ටිකක් දාගන්න ඕනේ.
ඊට පස්සේ පොල් තෙල් ටිකක් මම ඉක්මනට කියාගෙන ගියා වීඩියෝ ඉවර වෙයි කියන බයට. ඒ ටික දාලා අපි ලිපේ තියලා ඊට පස්සේ වතුර ටික හිඳෙනකන් හොඳට තම්ම ගන්න ඕන. හොඳට තැම්බුණාට පස්සේ පොල් ගෙඩියක විතර මිටි කිරි දාන්න ඕන. දාලා මදේ ගින්දරේ තැම්බෙන්න අරින්න ඕන. ඉස්සරවම ගින්දර ටිකක් වැඩියෙන් දානවා. පොල් කිරි ටික උතුරාගෙන එනකොට අපි මද ගින්දරේ තමයි ව්‍යාගන්න ඕන පැය 2-3ක්ම. ඉතින් ඔයාලට මේ විදිහට හදලා රස බලන්න පුළුවන්. මේකට පොලොස් හොඳට තැම්බුණාට පස්සේ ළමයිනේ අපි දාගන්න ඕන ගොරක කෑලි 2ක්. හොඳද? තැම්බෙන්න කලින් ගොරක දාන්න එපා. පොලොස් හයි වෙලා තැම්බෙන්නේ නැතුව යනවා. ඒ නිසා ගොරක දාන්න ඕන මිටි කිරි තැම්මට පස්සේ. ඒකල මද ගින්දරේ පැයක් 2ක් හිමීට ඉදෙන්න අරින්න. බොහොම හිමින් ගින්දර අඩු කරලා ඉදෙන්න ඇරියනම් රස පොලොස් කරියක් කන්න පුළුවන්. ඉතින් ඔයාලට මොකද හිතුනේ මගේ වීඩියෝ එක බලලා? මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මං ආදරයෙන් ඉල්ලා සිටිනවා හැමෝගෙම. ඉතින් මේ තියෙන්නේ මගේ මල් වගාව. ගොඩාක් මල් වර්ග නැහැ. ඉතින් මම මේ හැම මල් ගහක්ම හදලා තියෙන්නේ පාර දෙපැත්තේ ගමන් බිමන් යනකොට පාරේ තියෙන මල් ගෙනල්ලා තමයි මං ගෙදර හිටවලා තියෙන්නේ. එකම මල් පැලයක්වත්, එකම එළවලු පැලයක්වත්, එළවලු බීජයක්වත් මං සල්ලි වලට අරගෙන නැහැ. කිසිම ගත පහක්වත් වියදම් කළා නැහැ මේ කිසිම වගාවකට. ඉතින් ඔයාලත් ඒකෙන් ලොකු ආදර්ශයක් ගන්න අරගෙන මේ විදිහට වගා කරලා බලන්න. මේ දිය කුණුළු පාර දෙපැත්තෙන් තමයි මං ගලවගෙන යන්නේ. බලන්නකෝ හරිම ලස්සනයිනේ. හිතට මාර සතුටුයි ඒව දකින්නකොට. අපේ හිතේ තියෙන ප්‍රශ්න කරදර හැමදේම අමතක වෙලා යනවා මේ ගහකොළත් එක්ක ජීවත් වෙනකොට. ඉතින් කිසිම වරදක් කරන්නේ නැතුව, කිසිම කෙනෙකුට කරදරයක් කරන්නේ නැතුව, සමාජයට පුළුවන් විදිහට උදව්වක් කරගෙන, නැති බැරි කෙනෙකුට තියෙන දෙයක් දීලා අපේ පාඩුවේ මේ වගේ දෙයක් කරගෙන ගෙදරට වෙලා ඉන්න පුළුවන් නම් ඒක තමයි අපිට තියෙන ලොකුම සතුට. ඉතින් ගෘහිණියක් විදිහට මම හැමෝගෙම ඉල්ලා සිටිනවා මිරිස් ගහක් හරි හිටවන්න, මල් පැලයක් හරි හිටවන්න. ඒක සමාජයටත් බෙදා දෙන්න. තව කෙනෙකුට උදව්වක් කරන්න, බීජ ඇටයක්, බීජ පැලයක්, මල් පැලයක් දීලා දිරි ගන්නවන්න කියලත් මං හැමෝගෙම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ මාව බලන හැමෝටම මං ගොඩාක් ආදරෙයි. හැමෝගෙම මං ඉල්ලා සිටින්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. කලින් වීඩියෝ වල නම් වැඩි සබ්ස්ක්‍රයිබ් කරලා තිබුණේ නැහැ. මං ඉතින් මට දුකයි ඉතින්. ඒත් මං හිතනවා හැමෝම මගේ වීඩියෝස් බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරයි කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුටින් ඉන්න. බුදු සරණයි. බයි බයි.